ආතරයිටිස්. මම හිතනවා මේ ගැන ගොඩක් දෙනෙක් අහලා තියෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ රෝගය ගැන අද වැඩි වශයෙන් කතා කරන්න. ඊට කලින් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා අපේ නේචරිස්ටා ප්‍රාණසත්කාර වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා. ගිය සතියේ අපි කතා කරේ මේ ආතරයිටිස් කියන රෝගය ඇති වෙන්න තියෙන හේතු මොනවාද? මේකේ ලක්ෂණ මොනවාද කියන එක ගැන. අපිට ගිය සතියේ වැඩසටහනට ඔයාලගෙන් හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබ්බා. ඉතින් අද දවසේ අපි මේ ගැන වැඩි වශයෙන් කතා කිරීමට තමයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපේ වැඩසටහනට වෙනද වගේම අපේ වෛද්‍යතුමිය එකතු වෙලා ඉන්නවා. ડોક્ટર අපි ආයුබෝවන් කියලා ඔබතුමියව පිළිගන්නවා. ඔව් හිරුනි. එතකොට අපිට ගිය සතියේත් අපි ආතරයිටිස් ගැන හැඳින්වීම මූලික හැඳින්වීමක් කතා කරා. අපෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා මේක කොහොමද ඇති වෙන්නේ, මේකට මොනවද තියෙන ප්‍රතිකාර, ඒ වගේ දේවල් ගැන. අපි විශේෂයෙන්ම මේ සතිය අපි ප්‍රතිකාර පිළිබඳව කතා කරන්න වෙන ඊට අමතරව ඔබ අපිට යොපු ගැටලු කිහිපයකටම පිළිතුරු දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. ඔව් ડોක්ටර් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇඟපතේ වේදනාව. මේ ඇඟපතේ වේදනාව වෙන්නේ ආතරයිටිස් වලටද? මේකට තියෙන රෝග ලක්ෂණත් එක්ක අපි මේ ආතරයිටිස් වල තියෙන වර්ග ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම ඇඟපත වේදනාව ගත්තාම අපිට මූලිකවම අපේ මාංශ පේශීන් ආශ්‍රිතව යම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේක ඔබ සුළු කාලයකදී අත්විඳින වේදනාවක් නම් ඒ කියන්නේ මොනවා හරි වැටීමක් ඒ වගේ මොනවා හරි බාහිර කර්තව්‍යයක් නිසා ඔබේ සාමාන්‍ය මාංශ පේශී ආශ්‍රිතව යම් වේදනාවක් හටගන්නවා නම් ඒ තත්ත්වය ආතරයිටිස් රෝගී තත්ත්වය නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේදී ආතරයිටිස් වර්ග කිහිපයක්ම තියෙනවා. එතනදී ඔබට යම් විශේෂ වූ රෝග ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද මේක දවසක් දෙකක් තිබිලා අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට ඇඟපත වේදනාව සාමාන්‍යයෙන් අපිට උණ තත්ත්වයකදී ඇති වෙනවා. ඒ වගේම අපි මොනවා හරි වැරදි ක්‍රියාකාරකමක නියැලීම නිසා අපිට සංධිආශ්‍රිත යම් කෙටි කාලීන වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් නෙමෙයි අතරම ආතරයිටිස් කියලා කියන ඔබ දීර්ඝ කාලීනව අත්විඳින යම් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාවට වඩා එහා ගිය රෝග ලක්ෂණ අපිට එතනදී හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි කිව්වා මේ ආතරයිටිස් වර්ග කිහිපයක්ම තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් අපිට මූලිකවම වැඩියෙන් වැළඳෙන ආතරයිටිස් වර්ග තුනක් ගැන අපි කතා කරමු. මේකෙන් ප්‍රධාන වශයෙන් බොහෝ අයට තියෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය. එතකොට මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය අපි සාමාන්‍යයෙන් වයස්ගත වීමත් එක්ක වර්ධනය වන රෝගී තත්ත්වයක් කියන එක හඳුනා ගන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වයස්ගත පුද්ගලයන්ට තමයි මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන වර්ගය ඇති වෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන රෝග ලක්ෂණ ගත්තහම මූලිකවම වේදනාව දකින්න පුළුවන්. ඇත්තටම මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්වයේදී වෙන්නේ අපි දන්නවා අපේ සන්ධි අතර යම් කාටිලේජ් වර්ධනයක් තියෙනවා. අපේ සන්ධියක් කොහොමද සාමාන්‍ය ස්වරූපයෙන් තියෙන්නේ කියන එක. ඒකට අපි දන්නවා විශේෂයෙන් සන්ධියක් ගත්තාම අස්ථි කිහිපයක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අස්ථි අතර කාටිලේජ් කණ්ඩරා මෙන්න මේ වගේ විවිධ වූ ව්‍යුහයන් තියෙනවා. එතකොට කාලයත් එක්ක මේ සන්ධියක් අතර තියෙන අස්ථිවල තියෙන කාටිලේජ් ගෙවි යාමේ තත්වයක් නිසා හටගන්නා රෝගයක් තමයි අපි මේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගය අපේ ඕනෑම සන්ධියක් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට අපි කියනවා විශාල සන්ධි. මොකද අපි දන්නවා අපේ මේ ඇඟිලි පුරුක් අතරක් තියෙන යම් සන්ධියක්. ඒ වගේ නෙමෙයි අපි විශාල සන්ධි. සාමාන්‍යයෙන් අපේ උකුල් සන්ධිය වෙන්න පුළුවන්, දණහිස් සන්ධිය වෙන්න පුළුවන්, උරහිස් සන්ධිය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විශාල සන්ධි ආශ්‍රිතව තමයි බොහෝ වෙලාවට මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ. මේකෙදි ඔබගේ ලක්ෂණ විදිහට දීර්ඝ කාලීනව මේ සන්ධි අතර වේදනාව. ඒ වගේම තමයි සාමාන්‍ය සන්ධි අතර යම් ශබ්දයක් ගොඩනැගීම. අපි මේක ක්‍රිපිටේෂන් සවුන්ඩ්ස් කියලා කියන අප ගොඩක් වෙලාවට ධනහිස් සන්ධිය ආශ්‍රිතව ක්‍රිපිටේෂන් සවුන්ඩ්ස් දකින්න ලැබෙනවා. අපිට රෝගීන් ඇවිල්ලා කියන්නේ ડોක්ටර් සාමාන්‍යයෙන් මම ඇවිදිද්දි මගේ ධනිස්සෙන් සද්දයක් එනවා. කරකර සද්දයක් එනවා. ඔන්න ඔය වගේ තමයි සාමාන්‍ය රෝගීන් අපිට ඇවිල්ලා කියන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ ඔස්ටියෝ ආතරයිටිස් වලදී ඇතිවන වේදනාව
ඔබ යම් කාර්යයක් කරනකොට, ඒ කියන්නේ ඔබ ක්‍රියාකාරී වෙනකොට මේ වේදනාවේ වැඩිවීමක් වගේම ඔබ සාමාන්‍ය සැහැල්ලුවෙන් විවේකීව ඉන්නකොට වේදනාවේ යම් අඩුවීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ ඔස්ටියෝ ආතරයිටිස් තත්වයේදී අපිට මේ සංදි ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට සංදියක් ගත්තොත් ඒ සංදි වල චලන පරාසයන් තියෙනවා. මෙන්න මේ චලන පරාසයේ අඩුවීමක් මේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපිට ගොඩාක් වෙලාවල දකින්න ලැබෙන රෝගයක් තමයි රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ. අපි ගියවර අපේ පොඩ්කාස්ට් එකේදීත් අපි ලොකු විස්තරයක් කතා කරා කොහොමද මේ රෝගාබාධ ඇති වෙන්නේ කියන එක. අපෙන් විශේෂයෙන් අහලා තිබුණේ මොනවද ડોක්ටර් මේකට තියෙන ලක්ෂණ කියලා. ඒතර අපි ලක්ෂණ ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අර ඔස්ටියෝ ආතරයිටිස් තත්වයට වඩා රුමටොයිඩ් ආතරයිටිස් තත්වයේදී අපි මේක ආයුර්වේදයේ ආමවාත කියලා හඳුන්වනවා. මෙන්න මේ ආමවාත කියන තත්වයේදී ඔබගේ සංධිආශ්‍රිතව ඉදිමීමේ තත්වයක් රතු වෙලා මෙන්න මේ වගේ ලක්ෂණ සාමාන්‍යයෙන් පෙනෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගීදී ඇත්තටම අපිට ඉදිමීමක් රතු වීමක් වගේ දේවල් පෙනෙන්නේ නැහැ. නමුත් රුමටොයිඩ් ආතරයිටිස් තත්වයේදී ඔබගේ සංධිආශ්‍රිතව යම් ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේක සාමාන්‍යයෙන් හඳුනන්නේ ආමවාත කියලානේ. එතකොට අපි දන්නවා ආයුර්වේදයේ මේ ආම සංකල්පය. මෙන්න මේ ආම සංකල්පය කියලා කියන්නේ මේක අපේ ජීර්ණ පද්ධතිය හා සම්බන්ධයි. එතකොට ඔබට සංධි ආශ්‍රිත විතරක් නෙමෙයි ඔබේ මුළු ශරීරයේම තියෙන ක්‍රියාකාරීත්වය මේකට බලපාන්න පුළුවන්. එතකොට රුමටොයිඩ් ආතරයිටිස් තත්වයේදී එහෙම නැත්නම් ආමවාත කියන රෝගී තත්වයේදී ඔබගේ සංධිආශ්‍රිතව ඇතිවන වේදනාව විතරක් නෙමෙයි ඔබට ඔබගේ මුළු ශරීරයේම වේදනාවක් මුළු ඇඟම රිදෙනවා ડોක්ටර් කියලා තමයි සාමාන්‍යයෙන් පේෂන්ට්ලා කියන්නේ. ඊට අමතරව ගොඩාක් අය කියනවා මට කන්න බෑ. කෑම රුචියක් නැහැ. අන්න ඒක තමයි අපි ආම සංකල්පය කියන්නේ. ඒ කියන්නේ ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියත් මේ වෙලාවේදී නිසි ආකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. අපිට ගොඩාක් කියන්නේ ඇඟ රිදෙනවා, ඒ වගේම කන්න බෑ, හරි අලස ගතියක් තියෙනවා. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ බොහෝ විට රෝගීන් කියනවා. ඊට අමතරව සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ආමවාත සහ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වයන් දෙක අපි වෙන්වෙන්ව හඳුනාගත්තොත් අපි කිව්වා ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයේදී ඔබ ක්‍රියාකාරී වෙනකොට තමයි ඔබේ වේදනාව වැඩි වෙන්නේ කියලා. උදේට එච්චර වේදනාවක් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයේදී එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි වැඩ කරලා හවසට තමයි කියන්නේ දනිස් කැක්කුමයි ડોක්ටර් ඊට පස්සේ කොන්ද කැක්කුමයි මට හවසට මේ වේදනාව වැඩි කියලා කියන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගී. හැබැයි රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගේ කතාව ඊට වඩා වෙනස්. ඒගොල්ලෝ කියන්නේ උදේට මට වේදනාව වැඩි. උදෙන් ඇඳෙන් නැගිට ගන්න බෑ. මට උදේට හරි ඇඟට බර ගතියක් දැනෙනවා. මට උදේ සාමාන්‍යයෙන් පැයක් විතර යනකම් මේ කකුල් අතපය දිගාරින්නවත් බෑ. කිසිම වැඩක් කරගන්න බෑ. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි අපිට රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගෙන් අහන්න ලැබෙන්නේ. ඊළඟට අපි කතා කරොත් තවත් මූලික රෝග තත්ත්වයක් විදියට ගවුටි ආතරයිටිස් තත්ත්වය. මෙන්න මේක අපිට සුලභවම දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අර ඔස්ටියෝ ආතරයිටිස් සහ රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයේ තරම්ම සුලභව දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් බොහෝ රෝගීන් අපිට හමු වෙනවා. මෙතනදී ගොඩක් කොට අපි දැකලා තියෙන පාදයේ මහපට ඇඟිලි නැත්තම් මේ ඇඟිලි ආශ්‍රිතව යම් යම් විකෘති වීම තත්ත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ අපේ ශරීරයේ තියෙන යූරික් ඇසිඩ් ප්‍රමාණය වැඩි වීමත් එක්ක. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට සංධි ආශ්‍රිතව යම් විකෘති වීමක් වේදනාවක් තියෙනවා. නමුත් ඊට වඩා සංධිය ඇද වෙලා අපි දන්නවා මහපට ඇඟිල්ල හැම ටිකක් අපි රූප සටහනකින් පෙන්නුවොත් මහපට ඇඟිල්ලේ යම් ඇදවීමක් එතන ටිකක් කැල්සියම් වගේ යම් බැඳීමක් යූරික් ඇසිඩ් තැම්පත් වීමක් වගේ දෙයක් අපිට දකින්නට ලැබෙනවා. එතකොට මේ ගවුටි ආතරයිටිස් තත්ත්වය අපි කිව්වා අර රෝගී තත්ත්වයන් තරම් සුලභව නොමැති වුණත් මේ රෝගී තත්ත්වයේදී අධික වේදනාවක් අටගනවා. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී මේ වේදනාව වැඩිවීමක් බොහෝ විට දකින්නට ලැබෙනවා. ඔව්. හොඳ පැහැදිලි කිරීමක් ડોක්ටර්. ඔයාලටත් බලා ගන්න පුළුවන් ඔයාලා ඉන්නේ මොන තත්ත්වයේද කියන එක. ડોක්ටර් මම අහලා තියෙන විදිහට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේදී තියෙන්නේ මේකට දෙන්නේ මේ වේදනාව නැති වෙන්න වේදනා නාශක. එහෙම නැත්නම් පේන් කිලර්ස්. හැබැයි මම අහලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේකට ස්ථිරසාර ප්‍රතිකර්ම තියෙනවා කියලා. මේක ඇත්තක්ද?
ඔව් ඇත්තටම අපි ආයුර්වේදයේ මෙන්න මේ කියන ආතරයිටිස් රෝග තත්ත්වයන් සුව කිරීමේදී රෝග ලක්ෂණ වලට පමණක් නෙමෙයි. ඇත්තටම ආයුර්වේදයේ ගත්තොත් ඕනෑම රෝගයකට අපි රෝග ලක්ෂණ වලට නෙමෙයි ප්‍රතිකාර කරන්නේ රෝග මූලයට. ඒ කියන්නේ ඔබගේ ලක්ෂණ යටපත් කිරීමක් නෙමෙයි වෙන්නේ. රෝග මූලයට ප්‍රතිකාර කිරීම තුළින් ඔබගේ රෝගය සම්පූර්ණයෙන් ඔබගේ ශරීරයෙන් ඉවත් වෙනවා. නැත්නම් රෝගය සම්පූර්ණයෙන් සුව වීමක් ඇත්තටම වෙනවා. නමුත් දැන් මෙතනදී අපි රෝගය සුවපත් කිරීමේදී යම් කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් ආයුර්වේදානුකූලව අපි මේක සුවපත් කිරීමේදී රෝගියාගෙන් රෝගියාට රෝගයට දෙන බෙහෙත් වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි සාමාන්‍යයෙන් රෝගීන් අනුබද්ධව කරන ප්‍රතිකාරයක් තමයි ආයුර්වේදයේ තියෙන. පුද්ගලයාගෙන් පුද්ගලයාට කරන ප්‍රතිකාරය වෙනස්. එතකොට අපි බාහිරව සහ අභ්‍යන්තරව මේකට ප්‍රතිකාර කරනවා. එතකොට අපි බාහිරව විවිධ වූ ප්‍රතිකාර කර්ම තියෙනවා. අභ්‍යන්තරව සාමාන්‍යයෙන් අපි ගුලි, කෂාය, කල්ක ඒ වගේ විවිධ වූ චිකිත්සා ක්‍රම වේදයක්ම මේ අතර තියෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් ආයුර්වේදයේ ප්‍රතිකාර කර්මයක් ගත්තොත් අපිට මූලිකව 4 දෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ රෝගියා හරියට ප්‍රතිකාරය කරන්න ඕනේ, වෛද්‍යවරයා හරියට ප්‍රතිකාර කරන්න ඕනේ, ඒ වගේම තමයි උපස්ථායකයෙක් ඉන්න ඕනේ, හොඳ ඖෂධ තියෙන්න ඕනේ. මෙන්න මේ 4ම පරිපූර්ණ වුණොත් තමයි ඔබගේ රෝගය ඇත්තටම සුව වෙන්නේ. මොකද ඔය කියන 4ම කම්බයින් වෙලා තමයි අපිට 100%ක් අර හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ආයුර්වේදානුකූලව අපි ඕනෑම රෝග තත්වයකට ප්‍රතිකාර කරද්දී මූලික ප්‍රතිකාර ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි ශෝධන, શමන, තර්පණ. ඒ කියන්නේ අපි මුලින්ම ශෝධන කර්මයකින් තමයි අපේ ආයුර්වේද ප්‍රතිකාර පටන් ගන්න. ඒතකොට ඔබගේ සම්පූර්ණ අපි කියන විශේෂයෙන් රුමැටික් ආතරයිටිස් තත්වයේදී ආම තත්වයක් තියෙනවා කියලා. ඒතකොට මේ ආම තත්වය ඉවත් කරන්න ඕනේ. ඒක තමයි මූලිකවම කරන්නේ. ඊට පස්සේ શමන තත්වයක්. ඊට පස්සේ තර්පණ තත්වයක්. ඒ කියන්නේ ඔබගේ සම්පූර්ණ මේ රෝගයට තියෙන ස්ටෙප්ස් මෙන්න මේ දේවල් එක තමයි අපේ ප්‍රතිකාරය සාමාන්‍යයෙන් කරගෙන යන්නේ. ડોක්ටර් දැන් අපි ආයුර්වේද විද්‍යාවේදී ගොඩාක් දුරට දැකලා තියෙන මේ ප්‍රතිකාරම විදියට මම දැකලා තියෙනද හැම රෝගයකටම වගේ ආයුර්වේද ප්‍රතිකාරම දැකලා තියෙන්නේ තෙල් ගැල්වීම, එහෙම නැත්නම් තැවීම වගේ ප්‍රතිකාරම තමයි අපි ගොඩක් දැකලා තියෙන්නේ. දැන් මේ කියන මේ ආතරයිටිස් රෝගයට තියෙන්නේ එවැනිම ප්‍රතිකාරමද කොහොමද? ඔව් ඇත්තටම ගත්තොත් ඕක මූලිකවම තියෙන ප්‍රශ්නයක්. මොකද අපි ආයුර්වේද සහ තෙල් කියන සංකල්පය කම්බයින් යනවනේ. එතකොට ගොඩක් අය හිතන්නේ ආයුර්වේදයේ තියෙන්නේ තෙල් සත්කාරය විතරයි කියලා. මේක අපි මූලික සත්කාරයක් විදිහට කරනවා. නමුත් ආයුර්වේදයේදී අපි රෝගයක් සුව කර ගැනීමට බාහිර ප්‍රතිකාර වගේම අභ්‍යන්තර ප්‍රතිකාර අනිවාර්යයෙන්ම යා යුතුයි. දැන් අපි ආතරයිටිස් රෝග තත්ත්වය ගැන කතා කරොත් මූලිකව මේ රෝගී තත්ත්වය අපි කිව්ව රෝග නිදානයට තමයි අපි ප්‍රතිකාර කරන්නේ. එතකොට ඔබ අනිවාර්යයෙන්ම බාහිර ප්‍රතිකාර වගේම අභ්‍යන්තරව අපි යන ගුලි, කල්ක, කෂාය වගේ ඖෂධත් බාහිරව අපි සිදු කරන ප්‍රතිකාර. මෙතනදී අපි දන්නවා ස්නේහ ස්වේද කියලා අපි සාමාන්‍යයෙන් මේකට කියන්නේ. ඒ කියන්නේ තෙල් ගැල්වීම සහ තැවීම කියන සංකල්පය ස්නේහ ස්වේද වලට ප්‍රධාන තැනක් දෙනවා. නමුත් ඊට අමතරව සිදු කරන ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. ડોක්ටර් දැන් ඔය කිව්ව විදිහට තෙල් ගැල්වීම, තැවීම කියන විදිහට ආයුර්වේද විද්‍යාවේ හඳුන්වන්නේ ස්නේහ සහ ස්වේද කියන නාමයෙන්. අපි පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරමු. ඔව්. එතකොට මේ ස්නේහ ස්වේද මම කිව්වා ආයුර්වේදයේ ප්‍රතිකාර කර්ම ගණනාවක් තියෙනවා. ඒ ගණනාව අතරින් මූලිකව කරන ප්‍රතිකාරයක්. ඒ කියන්නේ දැන් මේ ආතරයිටිස් රෝගයේදී අපි මූලිකව කරන ප්‍රතිකාරයක් විදිහට අපිට ස්නේහ ස්වේද කියන ප්‍රතිකාර කර්මය හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ස්නේහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් තෙල් ගැල්වීම කියන එක. ස්වේද කියලා කියන්නේ අපි තැවීම කියන සංකල්පය. මෙතනදී ස්නේහ තමයි අපි මුලින්ම කරන්නේ. ස්වේද තමයි දෙවනුව කරන්නේ. ඒ කියන්නේ තෙල් ගල් වල තමයි තැවීම කළ යුත්තේ. ඔකත් අපෙන් ගොඩාක් අය අහන ප්‍රශ්නයක්. ડોක්ටර්
තවලා තෙල් ගන්නද තෙල් ගාලා තවන්නද නිතරම අහන ප්‍රශ්න. ඒකට ස්නේහ ස්වේද. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් අපේ ප්‍රතිකර්මය කරන්නේ. මේ ස්නේහ ගැන කතා කරොත් ආයුර්වේදයේ ස්නේහ කියලා කියන්නේ පුළුල් වූ මාතෘකාවක්. මොකද මෙතනදී අපි සරලව සිදු කරන තෙල් ගැල්වීම පමණක් නෙමේ විවිධාකාරයේ වූ ප්‍රතිකාර කර්ම තියෙනවා. අපි දන්නවා ජානු වස්ති ඊට පස්සේ කටි වස්ති කියලා අපි තෙල් බැඳීම කරනවා. ඒ වගේම තමයි අභ්‍යන්තරව තෙල් පානය කරනවා. මෙන්න මේ වගේ විවිධාකාරයේ වූ ප්‍රතිකාර කර්ම කිහිපයක්ම තියෙනවා. එතකොට මම සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත මේ තෙල් ගැල්වීම කියන සංකල්පය ගැන කතා කරොත් විශේෂ කාරණාවක් තියෙනවා. අපි ඕනෑම රෝගයකට එක්තරා වූ තෙල් වර්ගයක් නෙමෙයි භාවිතා කරන්නේ. ඔබගේ රෝගයෙන් රෝගයට මම මෙතනදී ආතරයිටිස් කියන රෝගී තත්ත්වය ගැන කතා කරද්දී ඔස්ටියෝ ආතරයිටිස් ගැන කතා කරා. ඒ වගේම රුමටොයිඩ් ආතරයිටිස් නැත්නම් ආම වාත කියන සංකල්පය ගැන කතා කරා. එතකොට මේ විවිධාකාරයේ වූ රෝග සඳහා අපි භාවිතා කරන තෙල් වර්ගය වෙනස් වෙනවා. මොකද ඒකට සුවිශේෂී වූ තෙල් වර්ගයක් තමයි භාවිතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් තෙල් ගැල්වීමත් එක්ක අපි අනිවාර්යයෙන්ම මෘදු සම්බාහනයක් කරනවා. මෙන්න මෙතනදී අපේ සංධි ආශ්‍රිතව තියෙන මාංශ පේශිවල ලිහිල් වීමක්. ඒ වගේම විවිධ වූ තෙල් වර්ග මේ තෙල්වල අඩංගු ගුණ නිසා අපේ සංධි ආශ්‍රිතව පවතින කාටිලේජ් වල යම් වර්ධනයක්. අපි මෙතනදී සමහරක් වෙලාවට තෙල් වර්ග වගේම යම් සුවිශේෂී වූ පත්තු වර්ග යොදා ගන්නවා යම් කාටිලේජ් වල වර්ධනයකට. එතකොට මේ තෙල් ගැල්වීමත් එක්ක සම්බාහනයක් සිදුවන නිසා අපේ සමේ තියෙන මැක්‍රෝ රෙසිප්ටර්ස් උද්දීපනය වෙලා අපේ බ්‍රේන් එකට ඒ සිග්නල් එක යන නිසා අපේ පේන් එක, ඒ කියන්නේ අපේ වේදනාවේ අවම වීමක් වෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා මේ ආතරයිටිස් තත්වයන් නිසා ඔබේ සංධිය ආශ්‍රිතව ඉන්ෆ්ලමේෂන් එකක්. ඒ කියන්නේ යම්කිසි ඉදිමීමේ තත්වයන් වගේ තත්වයන් නැති වෙනවා කියලා. එතකොට මේ තෙල් ගැල්වීමේදී අපි විවිධ වූ තෙල් වර්ග භාවිතා කරනවා කියලා කිව්වා. ඒ රෝගී තත්වය අනුව විවිධ වූ තෙල් වර්ග. එතකොට මෙතනදී මේ සුවිශේෂී වූ ආයුර්වේද තෙල් වල තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණය නිසා ඔබගේ සංධි ආශ්‍රිත යම් ඉදිමීමේ තත්ත්වයක්, කියන්නේ ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒ තත්ත්වය අවම කිරීමට මේ ස්නේහ කියන ප්‍රතිකාරය නැත්නම් තෙල් ගැල්වීම කියන ප්‍රතිකාරය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි සංධි ආශ්‍රිතව අපි කිව්ව මූලිකවම වේදනාවක් හට ගන්නවා කියලා. එතන මේ අපිට මේ වේදනාව ඇති වෙන්නේ අපේ ස්නායු පද්ධතිය නිසා. එතකොට මේ සංධි ආශ්‍රිතව ඇති වෙන තෙල් ගැල්වීම, ඒ වගේම සම්බාහනය කියන තත්ත්වයන් නිසා අපේ ස්නායු අග්‍ර උද්දීපනය වීමක් වෙන නිසා අපි කියනවා අර කටු අනිනවා වගේ වේදනාව. මෙන්න මේ වගේ වේදනාවන් යටපත් වෙන්න මේ තෙල් සම්බාහනය උදව්වක් වෙනවා. ඒ වගේම තමයි යම් කාටිලේජ් වල වර්ධනයන්, ඒ වගේම තමයි මාංශ පේශී ලිහිල් වීමේ තත්ත්වයන් මේ තෙල් සම්බාහනය නිසා සිදු වෙනවා. ડોක්ටර් මං අහලා තියෙනවා කතාවක් මේ තෙල් ගාන්නේ නැතුව තැවීම් කරන්න එපා කියලා. මේක මේ ආයුර්වේදයේ තියෙන ඇත්ත කතාවක්ද නැත්නම් අපි ඔය කටවහරට කියන දෙයක්ද? ඒක ඒ කියන්නේ අපි හරියට කතා කරොත් තෙල් ගාලා තමයි තවන්න ඕනේ. ඒකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා අර තෙල් ගල්වනකොට අපේ ශරීරයේ තියෙන ආම කියන මේ දේවල් ලුබ්‍රිකන්ට් වෙනවා කියලා. කියන්නේ ලිහිසි වෙනවා. ඊට පස්සේ අපි තැවීම මගින් තමයි මේ දේවල් ඉවත් කරන්නේ. අන්න ඒ වගේ සංකල්පයක් තියෙනවා. එතනදී අපි නිතරම තෙල් ගාලා තමයි තැවීම කරනවා. මොකද අපි නිකම්ම තැවීම කරලා එකෙන් ලොකු ප්‍රතිඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. එතකොට මේ ස්නේහ ස්වේද අපි ඒකයි මේ දෙක කම්බයින් කියන්නේ. මෙන්න මේ ස්වේද කියන සංකල්පය යටතේ අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් පොට්ටනියකින් තවනවා. ඔන්න ඕක විතරයි. නමුත් මේ ස්වේද කියන සංකල්පය ඊට වඩා පුළුල් සංකල්පයක්. පොට්ටනි තැවීම ගත්තාම මේ පොට්ටනියේ අපි අඩංගු වෙන විවිධ වූ ද්‍රව්‍ය තියෙනවා. කියන්නේ රෝගයෙන් රෝගයට ඔබගේ මේ පොට්ටනියට අපි දාන ද්‍රව්‍ය වෙනස් වෙනවා. ඒ වගේම තමයි පොට්ටනි තැවීම ඊට පස්සේ අපි කියනවා සාමාන්‍යයෙන් වාෂ්ප ස්වේදනයක් නැත්නම් නාඩි ස්වේදනයක් කරන්න පුළුවන්. මේ වගේ වූ ස්වේද කියන සංකල්පයේ ක්‍රම 13ක් විතර තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වාෂ්ප ඇල්ලීම කියන
සාමාන්‍ය කාරණාව කරන විවිධාකාරයේ වූ ක්‍රම තියෙනවා. ඒතර අපිට මූලිකවම අපි දැකලා තියෙන සාමාන්‍ය පොට්ටනේ තැවීම කියන දේ. එතකොට මේ පොට්ටනියන් රෝගයෙන් රෝගයට ඒ කියන දේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේ තෙල් ගල්වලා තැවීම කරාම අපේ සංදිය ආශ්‍රිතව රුධිර ගමනාගමනය වැඩි වෙනවා. එතකොට අපේ සංදිය ආශ්‍රිතව ඇතිවන පෝෂණය අපි නැවත මොනවා හරි කාට්ලේජ් වාදය නැත්නම් උද්දීපනීය වීමක් කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම තමයි අපි කිව්ව මෙන්න මේ රෝගාබාධයන් වල අපේ චලන පරාසය අඩු වෙනවා කියලා. එතන මේ වගේ ස්නේහ සේද ප්‍රතිකාර මගින් අර මාංශ පේශී ලිහිල් වීමක් මේ ආශිතන කණ්ඩරාවල ලිහිල් වීමක් ඇති වෙලා අර චලන පරාසය වැඩි වීමකුත් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී වූ يعني අපි ගන්න තෙල්වල සහ අපි ගන්න පොට්ටනිය ආශ්‍රිතව තියෙන යම්කිසි සුවිශේෂී ඖෂධ නිසා ප්‍රදාහ කියන තත්වයන්ගේ يعني ඉදිමීම කියන තත්වයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන අතරම වේදනාවේ අවමවීමකුත් වෙනවා. ડોක්ටර් දැන් මේ කියන්නා වූ කරුණුත් එක්ක අපේ පැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කියලා නිම කරන්න බෑ තියෙන වටිනාකම. ડોක්ටර් මේ රෝග තත්වය කාට හරි වැළඳිලා නැත්නම් එහෙම නැත්නම් කවුරු හරි තාම ආරම්භක අවධියේ ඉන්නවනම් මේවා වළක්ව ගන්න අපිට එදිනෙදා කරන්න පුළුවන් දේවල් මොනවාද? ඔව්. ඇත්තටම අපි ආයුර්වේදයේ ඕනෑම රෝගී තත්වයක් එක්ක පත්‍යාපත්‍ය ගැන සඳහන් කරනවා. පත්‍යාපත්‍ය වගේම ආයුර්වේදයේ අපි රෝග ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ අපි ස්වස්ථයා කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ අපි නිරෝගීව ඉන්න අපි මොනවද කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ රෝග තත්වයක් නෙමෙයි. අපි ඇත්තටම රෝගයක් ඇති වෙන්න කලින් වළක්වා ගැනීම තමයි කරන්න ඕනේ. එතකොට මේ ස්වස්ථ කියන සංකල්පය ආයුර්වේදයේ තියෙන මූලික සංකල්පයක්. ඒ කියන්නේ ඔබ රෝගී තත්වයන්ගෙන් වැළකීලා ඉන්න ඔබ මොනවද කරන්න ඕනේ කියන දේවල් මේ ස්වස්ථ සංරක්ෂණයත් එක්ක අපි කතා කරනවා. අපි කියන ආයුර්වේදයේ වෙල්නස් පැත්තක් තියෙනවා කියලා. මෙන්න මේ වෙල්නස් කියන එක බටහිරව මේ දැන් යොදාගෙන තියෙන්නේ මේ ආයුර්වේදයේ තියෙන ස්වස්ථ කියන සංකල්පයත් එක්ක. එතකොට අපි මේ ආතරයිටිස් ගැන කතා කරද්දී විශේෂයෙන් මේ ආතරයිටිස් කියන රෝගාබාධය ඔබට වැළඳිලා නම් ඒ රෝගය තවදුරටත් උත්සන්න නොවි පවත්වා ගැනීමට ඔබ මොනවද කරන්න ඕනේ? ඒ වගේම දැනට ඔබට මේ වගේ තත්වයක් නැහැ. නමුත් ඉදිරියේදී ඇති වෙන්න එක වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. අපි මේ පත්‍යාපත්‍ය ගැන කතා කිරීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපේ ආහාර. අනිත් එක අපේ විහරණ නැත්නම් අපි කියන අපි කරන ක්‍රියාකාරකම් කියන එක. ඒතර අපි ආහාර ගැන කතා කරොත් ආතරයිටිස් රෝගය කියලා කියන්නේ මූලිකවම වාත දෝෂය. කියන අපි ආයුර්වේදයේ අපි වාත පිත්ත කප කියන සංකල්පයත් එක්ක යන්නේ වාත දෝෂය කෝප වීම නිසා හටගන්නා දෙයක්. එතකොට මේ වාත දෝෂය තවදුරටත් කෝප වෙනවා අපි රූක්ෂ ලඝු ශීත ආහාර ගත්තොත්. එතකොට ඔබට මේ වගේ රෝග තත්ත්වයන් වැළකීලා ඉන්න නම් ඒ වගේම මේ රෝග තත්ත්වය තවදුරටත් උත්සන්න නොවි පවත්වා ගන්න නම් ඔබ අනිවාර්යෙන් රූක්ෂ ලඝු ශීත ආහාර වලින් වැළකීලා ඉන්න ඕනේ. අපි රූක්ෂ ආහාර ගත්තොත් එම අධිකව මිරිස් යොදපු ආහාර. සාමාන්‍යයෙන් අපි කියනවා ස්පයිසි, සේවරි, ඩ්‍රයි ෆුඩ්ස් කියලා කියන කැටගරි එකේ තියෙන්නේ. මෙන්න මේ ආහාර සාමාන්‍යයෙන් ටිකක් අවම කරන්න ඕනේ. ඔබ නිතර ඔයිලි ෆුඩ්ස්, ෆාස්ට් ෆුඩ්ස්, ඒ වගේම ස්පයිසි, සේවරි කියන කැටගරි එකේ ෆුඩ්ස් ගන්නවා නම් ඔබගේ වාත දෝෂය කෝප වෙන සම්භාවිතාවය වැඩි. අන්න එතකොට ඔබට මේ වාත දෝෂය ආශ්‍රිතව තියෙන රෝගාබාධ වැළඳෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම ඔබ නිතරම ශීතකල ආහාර පරිහරණය කරන කෙනෙක් නම් ඔබගේ වාත කෝප වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අන්න එතකොටත් ඔබට මේ ආතරයිටිස් වගේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියනවා irregular eating habits. ඒ කියන්නේ අපි ආහාර ගන්න નિયમિત වේලාවක් තියාගන්න ඕනේ. අර කෙටි ආහාර නැතුව ඔබ සාමාන්‍ය ප්‍රධාන ආහාර වේල් નિયમિત වේලාවෙදී ගන්නවා නම් ඔබේ ජීර්ණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව ඔබට ටයිම් එකක් නැහැ. අපි හිතමුකෝ උදේට කන්නේ 11ට 12ට විතර. අපෝ දවල්ට කන්නේ 3ට 4ට විතර. අන්න ඒ වගේ වෙලාවක් නම් ඔබට තියෙන්නේ ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට තමයි මේ ආයුර්වේදයේ තියෙන ආම
කියන දේ ඔබගේ කියන. ඒතර ඔබට මොකද වෙන්නේ? ඔබට සාමාන්‍යයෙන් අර ආහාර ගැන රුචියක් නැහැ. මට කන්න ඕනේ අර කන්න බෑ කියන සංකල්පය එන්නේ ඔන්න ඕකත් එක්ක. එතකොට මොකද වෙන්නේ? ඔබගේ ආහාර ජීර්ණය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබගේ ධාතු පෝෂණය වීමක් නැහැ. අන්න එතකොට ඔබට මේ වගේ රෝගාබාධ වැළඳෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සුදුසු ආහාරයක්, નિયમિત පෝෂණය තියෙන ආහාරයක් නිසි වේලාවෙදී ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි નિયમિત ප්‍රමාණවලින්. මොකද අපි අධිකව ආහාර ගැනීම සහ අල්පව ආහාර ගැනීමත් සාමාන්‍යයෙන් හොඳ නැහැ. නිසි පෝෂණය තියෙන සාමාන්‍ය ප්‍රමාණයෙන් යුතු ආහාරයක් නිසි වේලාවෙදී ගන්න ඕනේ. අන්න එහෙම ඔබ ආහාර ගන්නවා නම් ඔබට නිරෝගී ජීවිතයක් තියෙනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන් රුමටික් ආතරයිටිස් රෝගයේදී අපි කතා කරනවා මෙන්න මේ ආහාර ජීර්ණය ගැන. අන්න එතකොට කුළුබඩු කියන දේවල් අපේ මේ ආහාර අපේ මේ සිංහල ආහාරවල තියෙන කුළුබඩු ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරනවා. සාමාන්‍යයෙන් හොඳට ඉඟුරු, සුදුලූණු, කුරුඳු අන්න ඒ වගේ දේවල් දාලා ඔබ ආහාර හදනවා නම් ඔබගේ ජීර්ණ ක්‍රියාවලිය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබගේ පෝෂණය හොඳ තත්වයකට ඇති වෙනවා. ඒ නිසා නිතරම ඔය ෆාස්ට් ෆුඩ්, ස්පයිසි ෆුඩ්ස් නැතුව හොඳට අර ගෙදර හදපු කෑම වේලක් කන්න තියනවා නම් මම හිතන්නේ ඔබට නිරෝගී පැවැත්මකට ඒ තරම් දෙයක් නැහැ කියන එක. එතකොට ආහාර වගේම සාමාන්‍යයෙන් අපි විහරණය, ඒ කියන්නේ අපි පුරුදු ගැනත් කතා කරනවා. මේ පුරුදු ගැන කතා කිරීමේදී සාමාන්‍යයෙන් අපේ නිින්ද, මෙන්න මේ නිින්ද ඔබගේ වාත දෝෂයේ කිපීමට ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. ඔබ නිසි වේලාවෙදී නිදා ගන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අධිකව නිදි මරනවා නම් අන්න ඒ වගේ තත්ත්වයන් වලදී ඔබගේ වාත දෝෂයේ කිපීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි නිදා ගන්න හරි වෙලාවක් අපි දන්නවා අපේ සාමාන්‍යයෙන් ක්ලොක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ පරිසරයේ ක්ලොක් එකක් තියෙනවනේ. අන්නේ පරිසරයේ ක්ලොක් එකටම තමයි අපේ ශරීරයත් හැඩගැහිලා තියෙන්නේ. එතකොට අර අපි අපේ පරිසරයට අනුගතව වැඩ කරනවා නම් තමයි අපිට නිරෝගී පැවැත්මක් තියෙන්නේ. එතකොට අලුයම අවදි වෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් 10ටවත් අඩුම නිදා ගන්නවා නම් මං හිතන්නේ ඔබට නිරෝගී වෙනවා. හරියට බැලන්ස් කරගෙන අන්නේ හොඳ නිින්දක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දහවල් කාලයේදී නිදා ගැනීම මගිනුත් අපේ යම් යම් දෝෂයන් කිපීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දහවල් කාලයේ නිදා ගන්න නැතුව හරියට ඔබගේ රාත්‍රී නිින්ද පවත්වා ගැනීම ඔබගේ නිරෝගීභාවයට ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි මේ විශේෂයෙන් ආතරයිටිස් රෝගය ගැන කතා කිරීමේදී අධිකව ව්‍යායාම කිරීම. අධිකව ව්‍යායාම කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ hard working. අපි අධිකව ක්‍රියාකාරකම් වල නියැලෙන කෙනෙක්. අපි කියනවා ටිකක් බර උස්සන වැඩ, බර වැඩ කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන් නම් ඔබ ඒ වගේ රැකියාවක නිරත වෙනවා නම් ඔබට යම් ආකාරයක මේ වගේ ආතරයිටිස් තත්ත්වයන් වැඩිවීම හෝ ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ නිතරම අලස නම් අන්න ඒක බලපාන්න පුළුවන්. මොකද අපි නිතරම කියන්නේ ආතරයිටිස් රෝගය ඇති වෙන එක වළක්වා ගන්න නම් ඔබ නිතරම මෘදු ව්‍යායාමයක යෙදෙන්න ඕනේ. මොකද අපේ මේ සංධ්‍යාශිත ක්‍රියාකාරකම් කියන දේ අපි මධ්‍යම ප්‍රමාණයෙන් පවත්වාගෙන යන එක ඉතාමත් වැදගත් වෙනවා. අපි අධිකව සංධ්‍යාශිතව ක්‍රියාකාරකම් කරන්නත් බෑ, ඉතා අඩුවෙන් කරන්නත් බෑ. ඒ නිසා නිතරම ඔබගේ යම් ප්‍රමාණයක අඩුම ගානේ දවසකට මිනිත්තු 20කවත් ඔබ ව්‍යායාමයක නිරත වෙනවා නම් ඔබගේ නිරෝගී භාවයට ඒක වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වාත දෝෂය ගැන කතා කරද්දී අපි කිව්වා මේ ආතරයිටිස් වගේ රෝගාබාධ ඇති වෙන්නේ අපේ වාත දෝෂයේ කිපීමත් එක්ක කියලා. අන්න එතකොට මේ වේග ධාරණය ගැන විශේෂයෙන් ආයුර්වේදයේ කතා කරනවා. අපිට ස්වභාවික වේගයක් තියෙනවා. අපේ මුත්‍රා වේග, ඒ වගේම අපේ මල පහ කිරීමේ වේගය, ඒ වගේම තමයි අපි කියනවා ඈනුම් මැරීම, ඔන්න ඔය වගේ අපිට ස්වභාවිකව ඇති වෙන විවිධාකාරයේ වේග තියෙනවා. මෙන්න මේ වේගයන් ඔබ පාලනය කරගෙන සිටිනවා නම් අන්න එතනදී ඔබගේ වාත දෝෂයේ කිපීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අපගේ මනස
මේ ශරීරයට නිතරම අනුබද්ධයි කියලා. අන්න එතකොට ඔබ නිතර කෝප ගන්නවා නම් ඔබ නිතරම මානසික තැවුලකින් ඉන්නවා නම් අපි කියන ඇන්සයිටි තත්ත්වයක්, ස්ට්‍රෙස් තත්ත්වයක්, ඒ වගේම නිතරම කෝප ගන්න තත්ත්වයක්. මෙන්න මේ දේවල් ඔබ නොසිතුවාට ඔබගේ වාත දෝෂයේ කිපීම කියන දෙයට වැදගත් වෙනවා. ඒ කියන්නේ නිතරම ඔබට ඇන්සයිටි තත්ත්වයක්, ස්ට්‍රෙස් තත්ත්වයක්, ඒ වගේම නිතරම තරහ යන වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ වාත දෝෂයේ කිපෙන්න පුළුවන්. අන්න එතකොට මේ ආතරයිටිස් වගේ රෝගාබාධයන් උඹට ඇතිවීම සහ රෝගාබාධයක් තියෙනවා නම් ඒක වැඩි වෙන්න ඒක ඉවහල් වෙනවා. එතකොට මේ වාත දෝෂයේ කිපීමත් එක්ක අපි කතා කරන විශේෂ දෙයක් තමයි ශීත දේවල් සේවනය. මෙන්න මේ ශීත දේවල් සේවනය කිව්වම අපි නිතරම සීත කාලගුණයක නම් ඉන්නේ. අන්න ඒක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එයාර් කන්ඩිෂන්ස් රූම් වල නිතරම ඉන්නවා නම් අපිට වාත දෝෂයේ කිපීමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම තමයි නිතරම සාමාන්‍යයෙන් බයික්ස් වල යන අයට සීතල සුළං වැදෙන එක වැඩි. ඒ වගේම තමයි ඔබ හවසට නානවා නම් අනික කියන්නේ සීතල වතුරෙන් නිතරම හවස කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ වාත දෝෂයේ වැඩි වෙලාවක්. අන්න ඒ වෙලාවේදී ඔබ සීතල වතුර සේවනය කරනවා නම් ඔබගේ වාත දෝෂය කිපෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියපු කාරණාවන් ඔබට ආතරයිටිස් රෝගයේ වැඩිවීම හෝ ආතරයිටිස් රෝගය වැළඳෙන්න හේතු වෙනවා. ඒ නිසා ඔබ ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නවා නම් ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම හිතනවා අද වැඩසටහන අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් වටින වැඩසටහනක් වෙන්න ඇති කියලා. මේ ආතරයිටිස් කියන රෝගය ඔයාලා දැන් දැනගන්න නැති නිට්ටාවටම සුව කරන්න පුළුවන් සහ ඔයාලගේ තියෙන මේ රෝග තත්ත්වයන් අඩු කරගන්න පුළුවන් ක්‍රම රැසක් මේ ආයුර්වේදයේ හරහා තියෙනවා කියලා. වෛද්‍යතුමියනි අපිට අවසාන වශයෙන් මොකක්ද අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් පණිවිඩය? ඔව් අවසාන වශයෙන් අපි කතා කරොත් අපි අන්තිමටම කතා කර අපේ පත්‍යාපත්‍ය ගැන. එතකොට අපි මේ කියපු වැරදි ආහාර පුරුදු ඒ වගේම අපේ වැරදි විහරණ පුළුවන් තරම් ඔබට අඩු කරගන්න පුළුවන් නම් ඇත්තටම මම හිතනවා අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද අපි රෝගයක් ඇති වෙනවට වඩා ඒ දේ ඇති වෙන එකෙන් වළක්වා ගැනීම තමයි මම හිතන්නේ හොඳම දේ. ඉතින් ඔබට නිතරම මේ වගේ දේවල් සේවනය කරනවා නම් මේ වගේ දේවල් කරනවා නම් ඒ දේවල් වලින් පුළුවන් තරම් ඉවත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මොනවා හරි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ දේවල් උත්සන්න වෙනකන් ඉන්නේ නැතුව ඔබ නිවරදිව ඒ දේවල් වලට ප්‍රතිකර්මයකට යොමු වෙනවා නම් මම හිතන්නේ ඔබගේ රෝග තත්ත්වයන් ඉක්මනින් ඔබට සුව කරගන්න පුළුවන්. අනිවාර්යෙන්. ස්තුතියි වෛද්‍යතුමියනි ඔබගේ වටිනා අදහස් වලට. කවුද අකමැති නිරෝගීව ඉන්න. එහෙනම් මෙවන් වූ තවත් වැඩසටහනකින් ඔබ සමග හමු වෙනකන් අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.